yes. අල්ලන් හිටේ හෙන්න අමාරුවෙන් මේ සතියනේ. මේ සතිය නිකන් එන හිමින් ගියා වගේ නේද? ඒ කියන්නේ සතිය මැද නිවාඩුවක් තිබ්බේ නෑ ආරා. ඒක වෙන්නේ නැති. නෑ මේ වෙනදා එහෙම සතිය මැද නිවාඩු නැති සතිය ඕන තරම් තිබුණා. නමුත් මේ සතිය මේ හරිම නිකන් ඔතෑනි විදිහට හරි පෙළුවා අපිව නිකන් පෙළුවා. තලා පෙළුවා. ඔව්. හා අහිවිහිංසක සිත් තලා පෙලා දමන සඳුදා දිනේ අහෝසි කරව. ආයි එන්න යන්නේ. දීකන් ඔක්කොම ආතල් කඩාගෙන ඉරිදායෙන් පස්සේ මතුවෙන්නයි බලාගෙන ඉන්නේ. මොකක්ද අර ෆන් එක ගන්න දෙන්නේ නැණි ෆ්‍රයිඩේ. මන්ඩේ මං කියන්නේ ඉස්සරහට එන්න තියෙන දුක ගැන හිතුවහම අද දවසේ දින වටිනාකම් වැඩි වෙනවා කියලා මගේ අදහස. ඕකේ රයිට් good. දැන් අපි කතා කරන්නේ අපිට අපේ හැමෝගෙම ජීවිතවල එදිනෙදා සිද්ධ වෙන බොහොම සරල සිදුවීමක් ගැන. අපි දෙයකට ආස කරනවා. ඔව්. අපි කොහොම හරි දඟලලා ඒක ජීවිතේ හීනය කරන එන්න ගේමක් ගහලා මේක අපේ කරගන්නවා. yes. ටික දවසක් යනකොට හා ඒක තියනවද නැද්ද කියන හැඟීමවත් අපිට නැති වෙලා යනවා. ඒක ඇත්ත. ඔබේ ආදරෙත් එහෙමයි. ඔය ආදරෙන් ටිකක් වැඩිපුර කාලයක් අල්ලලා හිටපු එකක් තමයි දරුවෝ කියන්නේ. හා දැන් ඔබට මතක නම් ඔබට දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා නම් මේක මතක් කරගන්න පුළුවන්. මතක නම් දරුවෝ දෙන්නෙක් තුන්නෙක් ඉන්නවා කියලා දරුවෝ ඉන්නවා නම් මතක. හරි. උනත් කලාතුරකින් මතක් වෙනවා ළමයි ඉන්නවා. කාවට පොඩි හැඟීමක් එනවා. right. දැන් ඔබට මතකද පළවෙනි දරුවා? පොඩි එකා එකපාරටම මොනවා හරි එළිය සෙල්ලම් කරගෙන ඉන්න ගමන් පස් ටිකක් කනවා. වැලි ටිකක් කනවා. සතෙක් පල්ලම් කනවා. ගල් කැට කනවා. ඒ කරපු ගමන් මොකද ඔබ කරන්නේ? දරුවව කරේ තියාගෙන හූ කියාගෙන මර ලතෝනි තියාගෙන මුළු ගමම හැරෝලා මුළු ගමටම මහ විශාල විපත්තියක් ආවා වගේ හැඟීමක් ජනිත කරවමින් ඔබ දොස්තර ගාවට දුවගෙන යනවා පොඩි එකා වර්ගන පළවෙනි පොඩි එකා. ඔබට මතක ඇති ඔබ එහෙම කරන්නේ නැති. මුගක් දෙමව්පියන්ට අත්දැකීම තියෙනවා. දරුවා වැලි කෑවා කියලා. ඊට පස්සේ දෙවෙනි දරුවා එනවා ඔන්න. හරි. ආයි මේකත් වැලි කනවා පස් කන දරුවා ළමයින් හැටි එහෙමයි. වැලි කනවා පස් කනවා. කොහෙර ගැඩවිලෙක් අල්ලන් කනවා. මොකද දන්නේ නැහැ. උඩුස් කියලා කන්න. දැන් මොකද ඔබ කරන්නේ? අනේ කියලා ලේන්සුවක් අරගෙන තූ දාන්න ඈම කියලා ගාලා කොහොම හරි පිහදලා පුළුවන් තරම් වමනේ කරවලා හරි මොකක් හරි කරලා ගන්නවා ඒ ටික එළියට. දැන් ડોක්ටර් ගාවට දුවනේම නැහැ දැන්. පළවෙනි එකා වරන් ડોක්ටර් ගාවට දිව්වනේ. දෙවෙනි එකාට ලේන්සුවක් කරන් පිහදාලා එහෙම ගෙනවා. right. ඔන්න තුන්වෙනි ළමයා එනවා. අනේ වැලි කාලා පස් කාලා දරුවා. අනේ ගැඩවිලෙක් කාලා භාගයක් තියෙනවා. කාලා. ළමයි එහෙමයි. ඊය කාලා වැඩක් නැහැ. ඔයා කාපු කියපු දේවල් අපි දන්නේ. දැන් මෙහෙම කරනවා. දැන් පළවෙනි දරුවා නම් ස්පිරිතාලේදී දෙවෙනි දරුවා කට පිහදාලා මෙහෙම කරා. තුන්වෙනි දරුවත් මෙන්න කාලා. ඔබ කල්පනා කරනවා මේ දැන් වැලි කාපු එකේ දවල්ට කන එකක් නෑ නේද? වැලි පස්සේ කාලා නෙන්නේ. දැන් දවල්ට කන එකක් නෑ. හවසටම දෙනවා මොන හරි. ගැඩවෙනමුත් කාලා. ඉතින් දැන් මෙහෙම තමයි අපේ ජීවිතේ ඉන්ට්‍රස්ට් එක එහෙම තමයි නේ. යා. පළවෙනි දරුවා උපදින්න ඉන්නකොට සමහරවිට ඔබ බලන්නේ නැහැ පිරිමි ළමයිද ගැරු ළමයිද කියලා සමහර අය බලන්නේ. සර්ප්‍රයිස්. සමහර අය දෙපැත්තටම හරියන්නේ කියලා කහ පාට ඇඳුම් ගන්නවා. ඇඳුම් ගන්නවා ඒව මහනවා ඒවට මල් මහනවා තාත්තිත් එක්ක යනවා තොටිල්ලක් තෝරනවා නෙට් එක තෝරනවා මොනවාද තියෙනවා ෆස්ට් බේබි වොෂ් කියලා තියෙනවා යාගේ ඇඳුම් හොදනවා හොදලා වේලෙන්න දාලා ඒව ෆොටෝ අරන් අප්ලෝඩ් කරනවා පළවෙනි බබාට. දෙවෙනි එක්කෙනා ඉතින් කවුරුණක් කමන්නේ දරුවෝනේ කියලා දෙවෙනි අක්කගේ හරි අයියාගේ හරි බඩු තියෙනවනේ නේ ගෙදර. තුන්වෙනි ළමයා ආපුවාම අර ඉතුරු වෙච්ච බඩු ටිකෙන් එහෙම මොනවද? ඔන්න ඔහොමයි අපේ ලයිෆ් එකේ ඉන්ට්‍රස්ට් කියන ඒවා තියෙනවා. මම පොඩි දෙයක් කියන්නම්. මොකක්ද? ඔබ දන්නවද මේක? ඔබ දන්නවද දන්නේ? ඔබ දන්නවද සාමාන්‍යයෙන් අඩි 4000ක් විතර උඩ ඉහළ අහසේ ඉඳලා හරි ඕකේ ඔබට පැරෂූටයක් නොමැතිව වුණත් බිමට පනින්න පුළුවන්. ඇත්තටම? අඩි 4000ක් අහස අඩි 4000ක් විතර උස ඉඳගෙන පැරෂූටයක ආධාරයක් නොමැතිව වුවත් ඔබට බිමට පනින්න පුළුවන්. නියමයි. නමුත් එක් වතාවක් පමණයි. මොකක්ද නේ? එක් වතාවක්.
අන්න කියාගෙන ඉන්න ජබනේ. දැන් ඔබ රස්සාවකට අයදුම් කරද්දී දානවා එන අභියෝග බාරගන්න එන වාතාවරණයට මුහුණ දෙන්න ඕනෑම. හරිද? අභියෝග හමුවෙන් නොසැලී සිටින්න. එතකොට නිර්භීතව ඉදිරියට යන්න. හරි? එතකොට චැලෙන්ජිං එන්වයරන්මන්ට් එක වැඩ කරන්න. ඔබ CV වල දාන්න. Yes, definitely. දාලා ඔබ ඉල්ලන්නේ මාකටිං ජොබ් එකක් නේ. හරි. ගොඩක් වෙලාවට. ඩිරෙක්ට් මාකටිං. ඩිරෙක්ට් මාකටිං ආස වෙලාවට. හරිද? No. එහෙම ඔබ ඉල්ලනවා. අභියෝගාත්මක පරිසර පද්ධතියක් කරතේ ඊට නිර්භීත මූර්තිමින් තම තරුණු කන්. එහෙමනේ ඔබ CV එක දාලා යවන්න. සමහරවිට මේ CV එකේ තියෙන්නේ ඔබ දන්නේ නැහැ ඒක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක්. නාම තිබුණා ගම තිබුණා වයස තිබුණා එච්චරම ඔබ දන්නේ. ඇත්ත කතාව මම මේ කියන්නේ තරහ වෙන්න එපා මොකද මාත් එක තරහ වුණා ඔබට මොකුත් ලැබෙන්නේ නැහැ. තරහ වෙනවා මෙයාත් එක තරහ වෙනවා. අපිත් එහෙම කළානේ ඉතින් නේද? හරිද? එහෙම දානවා. නමුත් මම බලන් හිටියා මේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තට්ටු 37ක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් උස ගත්තාම තට්ටු 40ක විතර උස තියෙනවා. දැන් මම දකිනවා මේ World Trade Center එක වටේම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වටේම හරියට ගත්තොත් 95%ක්ම තියෙන වීදුරු. Yes. ඒ වීදුරු පිරිසුදු කරන එක කලින් කලට කරන්න ඕනේ. අනිවාර්යයෙන්. කිසි කාල වකවානුවක් ඇතුළත කරන්න ඕනේ. මම දකිනවා මේ තරුණ පහේ ගැටවරෙක් කේබල් දාලා. කේබල් වලින් එල්ලිලා 37 වෙනි තට්ටුවේ ඉඳලා පල්ලෙහාට ජනෙල් ටික පිරිසුදු කර හොද පිහිද යනවා. කේබල් 4කින් තමයි ඒ ළමයා ඉන්නේ. එල්ලිලා මේ බිල්ඩින් එකේ. තට්ටු 37ක් 40ක් උස බිල්ඩින් එක. අන්න මල්ලි චැලෙන්ජිං. අන්න මල්ලි අභියෝග. අපි ඉතින් ලොරි ටෝක් දාලා ඇවිල්ලා මේක ටයි එකක් දාන්න. Facebook එක. මටම ලැජ්ජා හිතුණා ඒක දැකලා. එන්න හයියෙන් ඇවිල්ලා Facebook කරනවා. අනේ මටත් ආසයි අර අය වගේ චැලෙන්ජ්. ඇත්තට මේ වගේ ඒවා එකක් කරන්න. ඒතර අපේ උඩ උඩින් ඇවිල්ලා ලණුව කපන්න. ලණු නෙමෙයි කේබල් නේ. කේබල් කියන්නේ ඒවා ලණු වගේ කේබල්. කේබල් කියන්නේ යකඩ කේබල් නෙවෙයි. ඒකයි. මම දැක Facebook එකේ තියෙනවා තව එකක් අර ස්පයිඩර්මෑන් විදියට තමයි ඒගොල්ලෝ channel ඒ පිරිසිදු කරන කට්ටිය පුංචි ළමයිගේ හොස්පිටල් එකකද කොහෙද ස්පයිඩර්මෑන් විදියට ඇඳගෙන තමයි මේ channel පිරිසිදු කරන්නේ. චුටි ළමයි ඔක්කොම ඉතින් බලාගෙන ඉන්නවා අර යා ස්පයිඩර්මෑන් වගේ. ඔව්. ඒ මනුස්සයන තියෙන වද බලන්නකෝ. අරක මූණේ ඉඳන් පොරවගෙන ස්පයිඩර්මෑන්. අරක සුද්ධ කරන්න තියෙන පණ ගහි මේක සුද්ධ කරන්න. අර ස්පයිඩර්මෑන් මංගල්‍ය මූණේ දාගෙන. අනේ උනට චුටි. ඇත්ත හරියට පේන්නේ නැහැ මේක සුද්ධ කරන්න. අනේ නංගි මේ ඉන්න නංගි මේ තියෙන ප්‍රශ්න අදිවට මේ අපිට ගෙවල් වල ස්පයිඩර්මෑන් දැන් මේක සුද්ධ කරන මිනිස්සයා හිටියොත් මට බනින්නේ. පල්ලෙහා ඉඳලා ස්පයිඩර්මෑන් දන්දා ඉඳලා ඊළඟට